Hi guys. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා GTA 5 මොබයිල් ගේම් ප්ලේ එකත් එක්ක. ඉතින් guys මේ මම දාන මුල්ම වීඩියෝ එකක් ගේමින් වල මගේ තව සබ්ස්ක්‍රයිබ්ලා කීයක්වත් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලා සපෝට් එකක් දෙන්න. මට මේ මොබයිල් ගේම් එකෙන් සබ්ස්ක්‍රයිබ් 10 ගහන්න. ඉතින් ඔයාලගේ උදව්ව තමයි මට ඉතින් වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි දවස් දෙකකට කලින් සබ්ස්ක්‍රයිබ්ලා 10 ගහගන්න තිබ්බොත් ලොකු උදව්වක්. ඉතින් මේ ගේම් එක guys මොබයිල් ගේම් එකක්. ඉතින් මේක GTA 5 මොබයිල් ගේම් එකක්. ඉතින් මේක එච්චරම ලොකු වැඩ කෑල්ලක් නම් කරන්න බෑ. තව ගේම් එක හැදෙන ගමන් ඉතින් මේක ඉතින් සාමාන්‍යයෙන් ප්ලේ කරන්න හොඳයි හැදුනහම ග්‍රැෆික් ටිකක් කර හැදුනහම හොඳයි. ඉතින් මේ ගේම් එකත් හොඳයි. ඔයාලා ප්ලේ කරලා බලන්න හැදුනහම. ඉතින් guys අපි වැඩි කතා නොකර ගේම් එකට යමු. ඉතින් guys ෆ්‍රැන්ක්ලින් බොසාගේ ගෙට ඉස්සරහා තියෙනවා බියර් ෂොප් එකක්. බියර් වයින් කියලා තමයි ගාලා තියෙන්නේ. රෙඩ්වුඩ් කියලා එක 5.29ක් වෙනවා. ඩොලර්ස් වෙන්න ඉතින් මම හිතන්නේ ඩොලර්ස් නෙති. යංකල් මොකද වෙලා තියෙන්නේ? මොකද මේ ගාලා තියෙන්නේ? kiss me take. තේරෙන්නේ මේ අංකල්ට වැඩි රාදුවේද පාරේ. අංකල් මොකද සීන් එක? උදේ පාන්දර ජොගින් කරනවා නැත්නම් වැඩි රසරප්පු දක්වන්න නැතුව මොකද කරන්නේ? උදේ පාන්දරම ගහලා නේද? හරි. ඉන්නකෝ අයියා. පීලෙන්න. දැන් තියෙන්නේ on the bone meat. meat කියන්නේ මස් නේද? මස් කඩයක්ද ඔය තියෙන්නේ. ඉතින් මෙන්න ඔය පැත්තෙන් කේ පිටිපස්සට ගිය හැකි. ඉතින් අර මං කිව්ව විදිහට අර පැත්තේ ගේම් එක තව හැදෙන ගම. දැන් මොකක්ද ගහලා තියෙන්නේ? වෙල්කම් බෑක් කියලා තමයි ගහලා තියෙන්නේ. ඔක ස්ටුඩියෝ එකක්ද මන්ද මෙතනක් තියෙන්නේ. බලමු යන්න පුළුවන් ද යන්න බෑ නේද? මෙතන මොකක්ද තියෙන්නේ? එතනටත් යන්න බෑ. කඩත් යන්න බෑද මේක? තව ගේම් එක හැදෙනවනේ අපන්නේ ප්‍රශ්නේ. මම නිකන් ඉතින් ෆෝන් එකේ මේක දාගත්තේ. මම මේක ප්ලේ කරලා බලන්න හිතුනේ මට. මොකක් ලස්සනද මොකයි? ලස්සනයි ඉතින් ඇත්තටම මේක. රැවුනද නැත්නම් වැහි අඳුරක්වත් ආවද? රැවුනා වගේනේ. ස්ටුඩියෝ කන්නේ මොකක් හරි මෙතන නැත්නම් ලස්සනට පිච්ච හදලාද මන්ද? ඉතින් මේ ගේම් එක හැදෙන ගමන් තියෙන්නේ. අපි කාර් එකෙන් චූටි වටයක් දාමු. අංකල් ෆ්‍රැන්ක්ලින් අයියා දුවලා. කාර් එක උඩින් යන්න වෙයිද දන්නේ නැහැ. මම එතන හරියන්න පුළුවන්. බෑනේ පුළුවන්. ඉතින් අතනත් අංකල් කෙනෙක් එක තමයි වෙනවා මොකක්ද දන්නේ මේකට. ඉතින් මොකද කරන්නේ? නේ අයියා කෙනෙක් කරා අයියාද මන්ද? අයියා නිමුනද? අයියාමද? නෑ. තන සිකියුරිටි අයියා කෙනෙක්. අයියා නම් ඇවිදිනවා. මොකද මේ එතනට කවුරු හරි ගෙදරක් දුවා මෙතන සිකියුරිටි කරන්නේ. මොකදනේ කතා කරන්න ඕනේ නැතුව යන්නේ. මේ ෆ්‍රැන්ක්ලින් අයියත් හොඳ මේ මිනිස්සෙක් හරිද? guys මෙයා මේ ගෙදරට මේ ආරක්ෂාව සපයනවද කොහෙද? ඔව්. මැතියම් තියුරෙක් දන්නේ.
වලට මේ අනේ හරි නෑනේ. ඔසෙන්ඩ් ඕනේ වීඩියෝ එක ගෙනාවේ. ගෙවල් ඇතුළනුත් යනවනේ මන්ද. පිටින් නගටියක් ඇවිදලා බලමු. ඉතින් යාළුවේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මගේ PC එකෙන් Far Cry 3 එකයි Free Fire videos උයි පුළුවන් GTA 5 වල ඔරිජිනල් ගේම් එක